සුබ උදෑසනක්. අද මාතෘකාව තමයි ඔබේ සිතේ පවතින දුක නැතිකොට සසර ගමන අවසන් කරන්න. ඔබේ සිතේ පවතින දුක නැතිකොට සසර ගමන අවසන් කරන්න. හරි. මම මුලින්ම ඕගොල්ලන්ට මම දුක පෙන්වන මීටරයක් තියෙනවා ගාව. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ඉවරලා මම පෙන්වන්නම්. හරි. මේ ඔලොස් මොනිටක හරි මේක මීටරේ හදලා තියෙන්නේ. කටු කරගෙනවා. මේක දුක කියලා ලියලා තියෙනවා. හරි. එතකොට මේකෙදි දුකේ ප්‍රමාණය පෙන්වන කට්ටිය දෙන්නෙක් ඉන්නවා. කට්ටිය තමයි අනුසෝතගාමී කට්ටිය, අනිත් කට්ටිය තමයි පටිසෝතගාමී කට්ටිය. අනුසෝතගාමී කට්ටියගේ දුක පෙන්වන්නේ කළු පාටින්. හරි. ඒතර අනුසෝතගාමී අයගේ දුක වැඩි වෙනවා 10 10 20 30 40 50 60 70 80 90 100 කියලා. ඒගොල්ලන් දුක වැඩි වෙනවා. පටිසෝතගාමී අයගේ මේ දුක පෙන්වන්නේ අනිත් පැත්තට. හරි. එතකොට ඒගොල්ලන්ගේ දුක 100 90 80 70 60 50 60 50 40 30 20 10 බිංදුව කියලා අඩු වෙනවා. ඒ අනුසෝතගාමී කෙනෙක්ගේ දුක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. පටිසෝතගාමී කෙනෙක්ගේ දුක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හරි මම පොඩ්ඩක් මේ ඉතින් පෙන්නන්න පුළුවන් විදිහට බලන්න. හරි. එතකොට බුදුදහමේ මූලික කියනවා දුක නැති කිරීම. හරි. දුක කියන්නේ අපිම හදාගත්ත එකක් තමයි දුක කියන එක. හරි. එක එක්කෙනාගේ දුකේ ප්‍රමාණය වෙනස්. ඇලීම් ගැලීම් බැඳීම් ගැටීම් වැඩි වෙන්න තණ්හාව වැඩි වෙන්න ඒ තමන්ට නැති වෙනකොට ඇති වෙනකොට සතුටයි නැති වෙනකොට දුක හිතෙනවා. හරි. එතකොට තමා බදා ගැනීම ප්‍රමාණය වුණු තමයි දුක තීරණය කරන්නේ. එතකොට බුදුදහම කියන්නේ දුක නැති කරන්න කියලා. හරි. බුදුදහමේ පණිවිඩයේ තියෙන මේ ඔල්ලුසේ ලියලා තිනවා දුක හා ඒට ඇති බැඳීමත් දුකින් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් පෙන්වා දීම තමයි බුදුදහමේ පණිවිඩය. බුදුදහමේ පණිවිඩයේ දුක හා ඒට ඇති බැඳීමත් දුකින් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් පෙන්වා දීම. හරි. ඒතකොට දුක නැති කරන ක්‍රම තුනක් මේක පෙන්ලා දෙනවා. එක තමයි මමත්වයේ දුර්වලීම, මනසින් නිදහස් වීම, මධ්‍යස්ථ සිතක් ඇති වීම. අන්නේ තුන වෙනකොට දුක නැති වෙලා යනවා. මමත්වයේ දුර්වලීම, මනසින් නිදහස් වීම, මධ්‍යස්ථ සිතක් ඇති වීම. හරි. එතකොට මේ තුන හරියට කරා නම් මේ ආය මේ මහඳුරුන් කියලා බලන්න ඕනේ නිවන් දකින්න. නිවන සාක්ෂාත් වෙනවා. පළවෙනි දා මමත්වයේ දුර්ලන්න ඕනේ. මම මගේ කියලා අල්ලගන්නේ ඔක්කොම අල්ල ගන්න. මේ ලෞකික ජීවිතේ හැමදේම අපි ඊවල දල යානමාන වතු පිටි ළමයි දෙමව්පිය ඔක්කොම අල්ලගෙන ඉන්නේ. ඒගොල්ලන්ට යුතුයකම් ඉටු කරන්න මේ යුතුයකම් ඉටු කළා වෙලා මේ ඇඟේ ඔළුවට දාගන්න එපා කියලා. හරි. මනසින් නිදහස් වෙන්න ඕනේ. මනසින් නිදහස් වෙන්න නම් අර සිත අන්ත වලින් අත්මිදෙන්න ඕනේ. ඔය දුක සතර කියන්නේ මේ අන්ත දෙකක්. හරි. ඒකට අන්ත දෙකෙන් අත්මිදුනාට පස්සේ දුකකුත් නැහැ සතුටකුත් නැහැ. හරි. මධ්‍යස්ථ මතධාරියෙක් වෙන මේක. මධ්‍යස්ථ සිතක් ඇති වෙනවා. මධ්‍යස්ථ සිතක් ඇති වෙච්ච කෙනාට දුකකුත් නැහැ සතුටකුත් නැහැ. ඒකනේ දැන් සබාදම අපි පරීක්ෂා කරනවා මේ මොකෙකුත් අවස්ථාවල දුක තියනවාද කියලා. මගේ හොඳම පරීක්ෂා කරේ මම ඉන්දියාවේ ගිහිල්ලා තුන්වෙනි දවසේ. ඒ කාලේදී මමත් මේ ඉතර ලොකු මම මේ දහම් දැනුම තියෙන කෙනෙක් නෙවෙයි. පර්ස් එක නැතුණා. ඒකනාලා මාස 8යි. පර්ස් එක දුන්නා එතකොට මට ඒ වෙලාවේ මධ්‍යස්ථ මතධාරියෙක් කියලා මට තේරුණා. පර්ස් එක නැතුණාම මේ හිතට දුකක් ආවෙන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ පිටරටක. පර්ස් එක හම්බුනාම සතුටක් ආවෙත් නැහැ. ඒ කියන්නේ මම මේක මේ මධ්‍යස්ථ ඒතකොට දුක නැති කරන්න මධ්‍යස්ථ මතධාරියෙක් වෙන්න ඕනේ. හරි. ඒතකොට දැන් බුදුදහමේ දැන් නිර්වාණ මාර්ගය හඳා පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්ම අටලෝ ධර්ම ඒ වගේ ආරෂ්ඨාංග මාර්ග කියලා ගොඩක් දේවල් තියෙනවා. හරි. ඔය හැම එකෙම
අන්තිමට කරන්නේ දුක නැති වෙන එක. හරි. ඉතින් මම නම් කියන්නේ ලේසි මේ මදුම් පිළිවෙත. මජ්ක්‍ධිම ප්‍රතිපද. ඇත්ත නැත කියන්නේ අන්ත දෙකයි. අන්ත දෙකේ නිදහස් වෙන එක කියලා කියන්නේ. නිදහස් වෙනව දුක නැතිලා යනවා. හරි. එතකොට ඔයගලන්ගේ හිතේ තියෙන දුකේ ප්‍රමාණය වල තමයි සසර ගමන තීරණය වෙන්නේ. දුක ක්‍රමෙන් අඩු වෙලා ගිහිල්ලා නැත්තනම නැති වෙනවා. වගේ සිත. මෙතන නැත්තනම නැතිලා දුක. හරි. එතකොට ඒ දහම් මාර්ගය යනකොට අපිට තේරෙනවා මේ ලෝකේ මායාව බොරුව කුඩ බෙදුවන්නේ සියල්ල අනිත්‍යයි. මේ දැන් තියෙන එක තවුඩකින් වෙනස් වෙනවා. ඒවා මෙනෙහි වෙනකොට මරණාසන්න වඩන්න ඕනේ නැහැ. නිකන් මේ ඉන්නකොට මෙනෙහි වෙනකොට තේරෙනවා මේ හරි දුක නැති වෙනවා කියලා ඒ අවස්ථාවේදී තමයි අන්තිමට දුක නැති වෙලා යනවා. ඒක තමයි වෙන්නේ. හරි. තේරුණාද?